පිළිච්චෑවීම කියන්නේ කොච්චර උපාය මාර්ගික චින්තකයෙක්ද කියලා ඇතුලේ තියෙන කතාවක්. ඒක එළියට එන්නේ නැහැ. පොඩ්ඩක් අපිට ඒ පොඩ මතක් කරලා දෙන්න. උපාය මාර්ගික චින්තනය කියන එක ඉස්සරහට හැදෑරුවා කියලා. දියුණු මිනිස්සුන්ගේ ප්‍රතිපත්තියේ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ උපාය මාර්ගික චින්තනය තියලා තියෙනවා. අපේ පුරාණ දැනුමේ අතීතයේ දියුණු වෙච්ච මිනිස්සුන්ගේ දියුණු වෙච්ච රටවල් වල තිබිච්ච දෙයක් තමයි උපාය මාර්ගික චින්තනය. ලංකාවේ සන්නාමකරණයට බ්‍රෑන්ඩින් වලට ඒ වගේම ලංකාවේ සන්නාම වලට ලංකාවේ ව්‍යාපාර වලට එමගින් රටට කරපු ලොකුම දායකත්වය තමයි අපේම දැනුමක් භාවිතා කරමින් අපේ උරුමය භාවිතා කරමින් මේ ග්‍රවුන්ඩ් එක වෙනස් කරනවා. එමගින් පොඩියට තිබුණු ලංකාවේ පොඩි බ්‍රෑන්ඩ්ස් ඒවා ඇත්තටම ගණන් ගත්තේවත් නැති සන්නාම ලංකාවේ ලොකුම සන්නාම බවට පත් වුණා. මල්ටිනේෂනල් ඒජන්සීස් වලට හිතා ගන්න බැරි විදිහ. ඒක තමයි මම මගේ වෘත්තීය ජීවිතයේ ලැබපු ලොකුම ජයග්‍රහණය. ඒක අදටත් කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ තියෙනවා. ඒක වෙනස් වෙලා නැහැ. උපාය මාර්ගික චින්තකයෙක් හැටියට ඔබ බලලා තියෙනවා ඒක මහ විශාල දෙයක් හැටියට. ඒක දැකලා තියෙනවා. ඒකේ how massive කොච්චර දැවැන්තයිද ඒක කියන්නේ. අපේ උරුම අපි ළඟ තියෙන දේ. ඒක ඔබ නිර්මාණය කළා වෙනත් මට්ටමකට. කොහොමද එතකොට නිකන් උදාහරණ කියන්න පුළුවන්ද? ඔය කිව්වා වගේ සමහර වෙලාවට බොහොම පුංචිට හිටපු සමාගමක් ඒ බ්‍රෑන්ඩ් එකක් නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියපු උදාහරණයක් එහෙම. උපාය මාර්ගික චින්තකයෙකු කොහොමද මෙන්න මේ චින්තනය තමන්ගේ අතේ තිබෙන ඕනෑම ප්‍රශ්නයකදී හෝ තමන් දකින ඔපචුනිටි එකකදී භාවිතා කරනවා. මේක සීම්ලස් නොකැඩී යන චින්තන ධාරාවක්. මේකෙදී අවශ්‍ය වෙන්නේ හැම දෙයක්ම අන්න ඒ චින්තනය තුළ දකින්න. කියන්නේ හැම දරුණු ප්‍රශ්නයක් ආවම විසඳුම පේන්න නම් උපාය මාර්ගිකව හිතන්නට ඕන. අපේ රට මොන වේදිකාවේද භාවිතා කරේ මේ ව්‍යවසායකත්වය කියන වචන? උපාය මාර්ගික සැලැස්ම කියන එක මම අහන්නේ අපිට කොච්චර වැරදිලාද? දැන් ලෝකේ දියුණු හැම රටක්ම දියුණු වෙලා තියෙන තැන ව්‍යවසායකත්ව මනසින් කටයුතු කරලා පානවා. එපමණක් නෙමෙයි ව්‍යවසායකත්ව මනසින් කටයුතු කරලා දේශීය ව්‍යවසායකින් ගොඩනගලා තමයි හැම රටක්ම ගොඩනගන්නේ. හැබැයි මේ කණ්ඩායමේ නායකයා කවුද කියලා නිකන් දැනගන්න ඕනේ නම් එයා කියනවා බලන්න ඔය කණ්ඩායමේ එක්කෙනෙක් ඇති මම කැලේ කපාගෙන යනකොට උස ගහකට නැගලා බලනවා එක්කෙනෙක් එක්කෙනා හැදෙනවා. අපි කොහෙද ඉන්නේ? කොයි පැත්තටද යන්නේ? යන පැත්ත හරිද? යා යුතු පැත්ත කොහෙද කියලා. අන්න එයා තමයි නායකයා. මට හිතෙනවා ඔබ උස ගහට නැගලා බලපු මිනිහා කියලා. එහෙමයි. ඒක කොහොමද මේක බ්ලඩ් වලට ආවේ? කොහොමද ඇඩ්වර්ටයිසිං ඒජන්සියක් පොඩියට මේ අපි මේ පටන් ගන්නකොට අපි කොහොමද මේ ලොකු මිනිස්සුත් එක්ක හැපෙන්නේ? ලොකු මිනිස්සුත් එක්ක හැපෙන්න නම් අපිට මොනවද තියෙන ශක්තිය? එතකොට අපි අතේ ආයුධ නැත්තම් අපි ආයුධ නිර්මාණය කරගන්න ඕනේ. ඒ ආයුධ අරගොල්ල ගාව තියෙන ආයුධ වලට වැඩිය තීව්‍ර බලවත් වෙන්නට ඕනේ. එතකොට අපි තෝරාගත් ආයුධය තමයි communication based on local insights කියන එක. එතකොට අපේ positioning එක තමයි Sri Lankan agency, national agency. අපේ tagline එක තමයි Sri Lanka can. මේවා තමයි අපි කරකවපු මේ සටන් පාඨ ආයුධ. අපේ මේ business strategy එක මුල් කාලේදීම තේරුම් ගත්ත දෙයක් තමයි අපිට ලොකු බජට්ස් එන්නේ නැහැ. දැන් මල්ටිනේෂනල් ක්ලයන්ට්ස් ලාගේ ලෝකල් ක්ලයන්ට්ස් වලට ලොකු බජට්ස් එනවා. අපි කොහොමද ඒකට මුහුණ දුන්නේ කියලා මම හිතන්නේ මම කොහොමද මේ කියලා තියෙනවා කියලා හරියට. අපි මුහුණ දුන්නේ ඒක හරි. දැන් ක්ලයන්ට් ගාව තියෙන පොඩි බජට් එකක්.
මේ බොඩි බජට් එකෙන් අපිට දෙනවා ක්‍රියේටිව් ෆී එක විතරයි. හැබැයි ලීෆ්ලෙට් එක print කරන්න ප්‍රෙස් එකකට දෙනවා. බැනර් එක print කරන්න ස්ක්‍රීන් printing තරකට දෙනවා. කෝඩින් එක ගහන්න තව තරකට දෙනවා. කමර්ෂියල් එක හදන්න ප්‍රොඩක්ෂන් හවුස් එකකට යනවා. අපි හිතුවා දැන් මේ මුළු බජට් එකම අපි ගත්තොත් අන්තිමේදී අවුරුද්ද ඉවර වෙනකොට අර මල්ටිනේෂනල් ඒජන්සි එක බජට් එකට වැඩිය අපිට තියෙනවා බජට් එකක්. වෙනම කම්පනි 14ක් හැදුවා. මේ කම්පනි 14 හදලා අවුරුද්දේ end of the year cumulative revenue එක එකතු කරාම එන revenue එක අර ලොකු මල්ටිනේෂනල් ඒජන්සිස් වලට වැඩිය අපි වැඩි. ලංකාවේ අපි ඉගෙන ගන්නේ මම අපි දේශීය විශ්වවිද්‍යාල වලින් ඉගෙනගෙන ආපු අය. ඉතින් මේ ක්‍රියාවලිය අපි ඉගෙන ගන්න survival thinking. නැත්නම් operation. කොහොමද මේ survive වෙන්නේ? බේසික් දේවල් ටික හදාගෙන survive. අපිට උපාය මාර්ගිකව හිතන්න සලස්සන පරිසරයක් නෑ. මෙන්න මේ අර survival thinking වල ඉඳලා මේ මෙච්චර strategic thinker කෙනෙක් වෙන්න බලපෑම. දැන් අපිට වෙලා තියෙන්නේ මේ බහපු ප්‍රශ්න. අපි පොඩි කියලා හිතුවා. එහෙම තමයි පොඩි. අපි ලොකුයි කියලා හිතුණා. අපිට ලොකු විසඳුම් දැනෙන්න ගන්නවා. දැන් අපි සනත් මේ රටේ ප්‍රශ්නේ මොකද්ද කියලා මම කියනවා. ප්‍රශ්නේ ඔක. වෙන ප්‍රශ්නේ නෑ. එකගයි. රටේ ප්‍රශ්නේ තමයි අපි ඉතාම පොඩියට හිතනවා. ඔච්චර පොඩියට හිතනවාද කියලා හිතා ගන්න පුළුවන්. දැන් මේ සිදුවෙන දේවල් දිහා බැලුවම අපි සමාජගත කළ යුතුයි. දැන් අපි අඬ ඉඳලා හරියන්නේ. මේ සංකල්ප සමාජගත කරන්න ඕන. සනත්ලා වගේ මේ කරන වැඩෙත් එච්චරම ඉතාම වැදගත් වෙන්නේ ඒකයි. මිනිස්සුන්ගේ මනසට කුඩා කාලේ ඉඳලා හැම මිනිස්සෙටම දාන්න ඕන හැම මිනිස්සෙක්ගෙම ඇඟේ ඉන්නවා ව්‍යවසායකෙක්. ව්‍යවසායකෙක් ඉන්නවා. මේ ව්‍යවසායකයා මතු කරගන්න ඕන. ඒකෙන් කියන්නේ හැම කෙනාම කඩයක් දාන්න හෝ හැම කෙනාම ව්‍යාපාර කරන්න ඕන කියලා. රස්සාවක් කරන මිනිස්සයාගේ මනස ව්‍යවසායකත්ව මනසක් නම් එයා රැකියාව කරන්නේ ව්‍යවසායකත්ව මනසක. රාජ්‍ය නිලධාරියත් එහෙමයි. මේ හැම කෙනාගේම මනසට දාන්න ඕන මේ කතාව දාලා ඔබට දියුණු වෙන්න ඕන නම් ගෙදර කරන දේ පවා පොඩ්ඩක් ක්‍රියේටිව්ලි කරන්න. උපාය මාර්ගිකව හිතන සහ උපාය මාර්ගිකව අපිට විෂන් එකක් පෙන්නලා දීලා අපිව මොටිවේට් කරන නායකත්වයක හිස් බවකුත් මේ ලොකු රික්තයක් නෑ සනත්. අපේ රට මොන වේදිකාවේද භාවිතා කරේ මේ ව්‍යවසායකත්වය කියන වචන. උපාය මාර්ගික සැලැස්ම කියන එක. මම අහන්නේ අපිට කොච්චර වැරදිලාද? දැන් ලෝකේ දියුණුණු හැම රටක්ම දියුණු වෙලා තියෙන සන ව්‍යවසායකත්ව මනසින් කටයුතු කරලා පැහැදිලි. එපමණක් නෙමෙයි ව්‍යවසායකත්ව මනසින් කටයුතු කරලා දේශීය ව්‍යවසායකින් ගොඩනගලා තමයි හැම රටක්ම ගොඩ ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව කොහෙවත් වෙලා නැහැ. අද ඇමරිකාවේ ගත්තොත් ඉලොන් මස්ක්ගේ සකබර්ග්ගේ ඉඳලා ඔය ස්ටීව් ජොබ්ස්ගේ ඉඳලා ව්‍යවසායකින් පණ ගන්නවලා තමයි ජාතික ධනය නිර්මාණය කරලා තියෙන්නේ. ව්‍යවසායක තමයි යාන්ත්‍රණය. අපි සමාජගත කළ යුතුයි. දැන් අපි අඬ ඉඳලා හරියන්නේ. මේ සංකල්ප සමාජගත කරන්න ඕන. සනත්ලා වගේ මේ කරන වැඩෙත් එතරම් ඉතාම වැදගත් වෙන්නේ ඒකයි. මිනිස්සුන්ගේ මනසට කුඩා කාලේ ඉඳලා හැම මිනිස්සෙටම දාන්න ඕන හැම මිනිස්සෙක්ගෙම ඇඟේ ඉන්නවා ව්‍යවසායකයෙක්. පොඩි සමාගම් මහ දැවැන්ත ලංකාවේ විශාලම සමාගම් බවට පත් කරන්න ඔබ ඒ සමාගමේ නොවුනත් ඒ සමාගමේ විෂන් එකට තමයි ඔබ ඔබේ ඇඩ්වර්ටයිසිං හරි ඒ දායකත්වය දුන්නේ. බ්‍රෑන්ඩිං වෙන්න පුළුවන්, ඇඩ්වර්ටයිසිං වෙන්න පුළුවන්. ඔබ දායකත්වය දෙන්නේ හැම වෙලේම ඔවුනුත් දැකපු නැති මහ විශාල අනාගතයට ඔවුන්ට යන්න පුළුවන් වෙන්න. නෑ ඒක සනත් මෙහෙමයි. කොහොමද ඒක සනත් මෙහෙමයි. ඒක අපේ ව්‍යාපාරික ප්‍රවේශයේම තිබුණු විශේෂත්වයක්. අපි මුලින් ඉඳලා තේරුම් ගත්ත දේ තමයි අපි දියුණු වෙන්න නම් අපේ ක්ලයන්ට් දියුණු වෙන්න. ක්ලයන්ට් ලොකු වෙන ක්ලයන්ට්ගේ බජට් එක ලොකු වෙන්නේ ක්ලයන්ට් දියුණුවම විතරයි. අපි
දහඩිය මහන්සියෙන් වැඩ කරන්න ඕන ක්ලයින්ට් ඩියු කරනවා. ක්ලයින්ට් ඩියු කරනවා ක්ලයින්ට් ලොකු බජට් එකක් එන්න තියෙනවා. දැන් ඕක මට ඔබ සේවා සපයපු එක ක්ලයන්ට් කෙනෙක්ම කියනවා. ඔහු කියනවා දිලිත් දැකපු අපේ කම්පැනි විෂන් එක අපිට පෙනුනේ පස්සේ කියලා. ඔව් එහෙම මම නම් සඳහන් කරන්න කැමති නෑ. මොකද ඒවල විශාල ආයතන නිසා. නමුත් ඒ විශාල ආයතන වල මේ පිටිපස්සේ ඉන්න ව්‍යවසායකින් එක්ක මම ගනුදෙනු කරනකොට ඒගොල්ලෝ පොඩි ආයතන. විශේෂයෙන්ම මම ඒගොල්ලන්ට කියනවා ඔහොම හිතන්න එපා. මෙන්න මේ විදිහට අපි බලමු. මේ විදිහට බැලුවොත් අපිට මෙතෙන්ට යන්නට පුළුවන්. ඉතින් මම ගොඩක් සුඛිවන්ත වෙනවා. ඒගොල්ලෝ අදටත් මට ගරු කරනවා. ඒ ගෞරවය තියෙනවා. නමුත් මම උන්ට ගෞරවයක් හැටියට මම මේවා ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත්තේ මොකද ඒ සන්නාමය හා ඒ පිටිපසින් අයට ගෞරවයක් සමාජයෙන් ලැබිය යුතු නිසා. නමුත් විශාල සන්නාම ප්‍රමාණයක් සමාගම් ප්‍රමාණයක් ප්‍රධාන පෙළේ නිර්මාණය වුණේ අපේ තිබුණු ඒ නිර්මාණශීලී දැනීම ඔවුන් සමග බෙදා හදාගෙන ඔවුන්ටත් නැති විෂන් එකක් අපි ඔය කිව්වා වගේ දීලා අපිත් ලාභයෙන් ඔබට ගියපු චින්තනයකින් තමයි කටයුතු කරේ උන් එක්ක. ඒ නිසා අපිත් දියුණු වුණා, ඔවුනුත් දියුණු වුණා. අපිට මේ දේශපාලනේ මේ රටේ නොවුන නම් ඇත්තටම මේ රට ඊට ගොඩක් කලින් ව්‍යවසායගත රාජ්‍යයක් බවට පත් වෙන්න. මම දන්නේ නෑ අපි බ්‍රෑන්ඩ් 300ක්වත් අපේ බ්‍රෑන්ඩ්ස් අපනයනය කරනවාද කියලා. 500ක් අපනයනය කරනවා කියමුකෝ. අපි ලක්ෂ 3ක් ගෙනල්ලා බ්‍රෑන්ඩ්ස් 300ක් විතර අපනයනය කරන රටක්. ඔබ බ්‍රෑන්ඩ් විශේෂඥයෙක්. ඔබ බ්‍රෑන්ඩ් තනන්නේ. එතකොට කොහොමද මේ දිලිත් ජයවීර දකින්නේ මේ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එක සහ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ්ස් ලෝකෙට ගෙනියන්න? මොකක්ද ඔබ හිතන මේ රට ඉතින් එහාට ගෙනියන්න අපි මේ කීප දෙනෙක් පොඩි සමාගම් දාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපේ සමාගම් වලට ශක්තිය තියෙනවා. අපේ ව්‍යවසායකින්ට ශක්තිය තියෙනවා. ලෝක ප්‍රකට ව්‍යවසායකින් බවට පත් වෙන්න. අර හය පොතේ තියෙන වගේ නෙමෙයි. සැබෑ ලෝක ප්‍රකට ව්‍යවසායකින් බවට පත් වෙන්න. සන්නාම බවට පත් කරන්න. හැබැයි ඒ පොටෙන්ෂල් එකට යන්න නම් රටේ චින්තනය විශේෂයෙන්ම දේශපාලනඥයන්ගේ චින්තනය බියුරොක්‍රසියක චින්තනය වෙනස් වෙන්න ඕනේ. ඔබ ව්‍යවසායකත් සංස්කෘතිය හදන්න උත්සාහ කරන්නේ මේ අදානි අම්බානි ටාටා කරන ලෝක ධනය රටට ගේන වැඩපිළිවෙල සඳහා. දැනට මොකක්ද ඒකේ ඔබ දාලා තියෙන අදිකාරම? පළවෙනි දේ තමයි සමාජගත කළ යුතුයි උත්තරයක්. විසඳුමක්. උත්තර සහිත දේශපාලනය. විසඳුම් සහිත පාලනය. ප්‍රශ්න කතා කර මේ විඳවන දේශපාලනයක් නෙමෙයි. 100%ක්ම උත්තරයත් එක්කයි ප්‍රශ්නේ කතා කරන්නට. දැන් අපි බල ශක්තිය අර්බුදය ගැන කතා කරනවා නම් උත්තරයක් එක්ක කතා කරන්න. හැබැයි නැවතත් කියන්න සනත් බල ශක්ති වලට උත්තරේකුයි ආහාර සුරක්ෂිතතාවයට උත්තරේකුයි වෙන වෙනම හොයන්න බෑ. රටට උත්තරයක් හොයන්න. මේ පද්ධතිය. රටට හොයන ලොකු උත්තරය ඇතුලේ තමයි ඔය ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නේ. රටට තියෙන ලොකු උත්තරේ තමයි මේ රට ව්‍යවසායගත රාජ්‍යයක් බවට පත් කරන්නට ඕන. ඒ ව්‍යවසායගත රාජ්‍ය යන ගමනේදී රටේ සભ્યත්වය කියන සිවිලිසේෂන් කියන එක පාදක කරගෙන ඒක මත තමයි මේක කරන්නට වෙන්නේ. මොකද අපේ දැනුමත්, අපේ හැසිරීම, අපේ සතුට මේ සියල්ල සભ્યත්වයට සාපේක්ෂයි. ඒකනේ ඒකෙන් පිට මේක කරන්න බෑ. ඒක මේ දෙක බැඳිලා තියෙන්නේ. එතකොට රටක් අන්තිමට නිර්මාණය කරන්න ඕන ඒ රටේ ඉන්න ජනතාව සතුටෙන් තියන්නේ. සතුටු දයක් සඳහා සතුටු දයක් නිර්මාණය කරන්න ඕන උපාය මාර්ගික වැඩපිළිවෙලක් අවශ්‍යයි. එතනින් එහා කිසිම සංවාදයක් කරලා වැඩක් නෑ. මේ කෑල්ලෙන් කෑල්ල උත්තර හොයන එක. කිසිම එකිනෙකට සම්බන්ධයක් නැතිව විදියට හිතන එක. අර ගිනි නිවීම වගේ. මෙතන පත් වෙනකොට එතන නිවනවා, මේ පැත්තෙන් පත් වෙනකොට මෙහෙට නිවනවා. ඒක තමයි සාම්ප්‍රදායික රාජ්‍ය. ෆයර් ෆයිටින්. මේ ෆයර් ෆයිටින් නායකත්වය ඇයි ලංකාවේ වෙනස් වෙන්නේ නැත්තේ? මගේ ප්‍රශ්නේ ඔය සිස්ටම් තින්කින් පැත්ත
මේ වෙලාවේ කොහොමද මේ රටට යොදා ගන්න පුළුවන්? ස්ට්‍රැටජික් තින්කින් කියන්නේ හැමතිස්සෙම මීඩියම් ටු ලොං ටර්ම් සොලියුෂන් එකක් ගේන එකක් නේ. මොහොතට ඇඩ්‍රස් කරන්නේ අපි කියන එකට ටැක්ටික්ස් කියලා. ටැක්ටිකල්. මේ මොහොතේ ප්‍රශ්නයක් තියෙනවා. ස්ට්‍රැටජි එකක් මීඩියම් ටර්ම් ලොං ටර්ම් ස්ට්‍රැටජි එකක් විෂන් එකක් තියෙනවා. හැබැයි මේ මොහොතේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට ස්ට්‍රැටජි එකේදී අවසාන ඔබ්ජෙක්ටිව් එක අචීව් කරනකම් විෂන් එක අචීව් කරනකම් මුකුත් නොකර ඉන්න බෑ. මේ වෙලාවේ මේකත් ඇඩ්‍රස් කරන්න. මෙන්න මේ ඇඩ්‍රස් කරනකොටත් ටැක්ටිකල් අප්‍රෝච් එකෙත් සයන්ස් එකක් තියෙනවා. මොකක්ද ඒ සයන්ස් එක? ඩේටා. තියෙන ඩේටා හරි අරගෙන එතකොට මේක ඇනලයිස් කරලා මේකේ තියෙන මොනවද ඔප්ෂනල් available options මොනවද? alternatives මොනවද? ඒවා විකල්ප සාකච්ඡා කරලා අන්තිමට මේක ඩිලිවර් කරන්න වෙන්නේ මිනිස්සු හරහා. ඒගොල්ලෝ මේකට ඉන්වෝල්ව් කරගෙන ඒගොල්ලන්ට විශ්වාසයක් ඇති කරලා ඒ විශ්වාසය තුළ තමයි මේකට මුහුණ දෙන්න වෙන්නේ. රටක දියුණුව කියන්නේ ඒ රටේ භෞතික දියුණුව නෙමෙයි. රටේ මානව සම්පත් වල දියුණුව. මානව සම්පත් කොතරම් දුරට දියුණුද ඒ රට දියුණුව. මේ වැලියුස් වලින් සමාජය එකට ගෙනල්ලා විෂන් එකක් ඒකට සම්බන්ධ කරලා මේ මිනිස්සු එක තැනකට ගෙනල්ලා එක ගමනක් එක දිශාවකට ගෙනියන්න මේ ලංකාවේ නායකයන්ට බැරියයි. මොකද මේ හැම වෙලේම මේ හරිම පටු විදියට හිතන්නේ. දැන් සිංගප්පූරුවේ ලී කුවාන් යූ ඇමරිකාවේ ගොල්ෆ් ගහපු කෙනෙක්. ඔහු ලෝකයේ දැකලා සිංගප්පූරුවට ඇවිල්ලා ඒ ඇප්ලිකේෂන් එක කරන්නේ. ඇත්තටම අපිට අවශ්‍ය ඒ අවබෝධය ඒ එක්ස්පෝෂර් එක ලෝකෙ දැකලා මේක විග්‍රහ කරගන්න පුළුවන්. ඒ විනය මේ සියල්ල තියෙන උඩින් පල්ලෙහාට තල්ලු වෙන්න ඕන. ඒක එකක්. දෙවැනි එක තමයි අපි ගැන නිවැරදි තක්සේරුවක් ඇති ජාතියක් හැටියට මේ ස්ථාවර වෙන්න තරම් වූ අධ්‍යාපනයක් අපේ බටහිර අධ්‍යාපනයෙන් අපිට ලබා දුන්නේ නැහැ. මේක ප්‍රාචීන අධ්‍යාපනයෙන් බටහිර අධ්‍යාපනයට මාරු වෙනකොට අපේ අධ්‍යාපන ක්‍රමය අපි හැමතිස්සෙම ඩිපෙන්ඩන්ට් යැපෙන අධ්‍යාපන ක්‍රමයක තමයි අපි ආවේ. අපිට තිබුණු අපේ රුම වුණු නිර්මාණශීලීත්වය මේ බටහිර අධ්‍යාපනය තුළ අපිට නැති වුණා. ඒ නැති වුණ එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි හැමතිස්සෙම නිර්මාණශීලී වෙනවට වැඩිය අර එදා වේල විසඳුම් හොයන්නේ අපේ ජීවිතේ පවා නිර්මාණශීලී නොවි. ඇත්තටම අපිට අද සතුටින් ජීවත් වෙන්න ඕන නම් සනත් අපේ සભ્યත්වය තුළ ඕනෑ තරම් විදි තියෙනවා විශාල ධනයක් නිර්මාණය කරගන්න නැතුව. නමුත් මේ ආපු දේවල් අපි එහෙමම දැහැගන්න ගිහිල්ලා ඉතා විශාල අසතුටක් අපේ මනසේ අපි නිර්මාණය කරගන්න. මනසේ හිතන විදියනේ මේ ඔක්කොම. එතකොට අපිට ඊට වැඩිය හොඳ අධ්‍යාපනයක් තිබුණා නම් අපේම කියලා ඊට වැඩිය පහසුවෙන් අපේ සතුට නිර්මාණය කරගන්න තිබුණා සමාජය. මම කියන්නේ අපේ සભ્યත්ව දෘෂ්ටි කෝණය. ඒතන ඉඳලා පිට මහා වැව් හදපු ඒ වාරි තාක්ෂණය හදපු දාගැබ් හදපු කඩුව හොයාගත්තේ ඒ ඔක්කොම ටික පුංචි වෙලා පුංචියටම හිතන්න අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ පුංචිම තැනින් පටන් ගන්න ඕන. ඔබ පුදුම ඉගෙන ගන්නෙක්. ඔබ මේ මම මොකුත් දන්නවා කියලා අර නැත්තම් සියල්ල දක් කියලා එහෙම හිතන කෙනෙක් නෙවෙයි. මට ගොඩක් දැනගන්න ඕන සහ ඔබ හුඟක් ඇහුම්කන් දෙනවා කියන එක. ඒ නිහතමානී උපාය මාර්ගික නායකයෙකුගේ තියෙන්න ඕන පුදුම සහගත නිහතමානී බව, නිහඬ බව, ඒ ඇහුම්කන් දෙන බව. ඔබට මේ ඕනකට වැඩිය ඇහුම්කන් දෙනවා කියලා චෝදනාවකුත් තියෙනවා. නෑ මෙහෙමයි. ඒක ඇත්තටම ඇහුම්කන් දීම තුල පමණයි අපිට මේ විචිත්‍රවත් විවිධ
දැනුම ලබා ගන්න පුළුවන්. අනිත් අයගේ. අනිත් අයගේ. හැබැයි පොතේ නැති දැනුමක් මහ පොළවේ තියෙනවා. ඒක තියෙන මිනිස්සු ගාව. මේක උකහා ගන්න නම් අහන් ඉන්නට ඕන. අහන් ඉන්න ඕන. අපි නොහිතනම මිනිහ ගාව, මනුස්සයා ගාව බලාපොරොත්තු නොවුණු තරම් නිර්මාණශීලී අදහස් තියෙනවා. අපි අහන් හිටියේ නැත්තම් ඒක අපිට ගිලිහිලා යනවා. ඒක මම ඉගෙන ගත්තේ අපි මේ දැන්වීම් කරන ව්‍යාපාරය තුළ ටීම් එකක් එක්ක වැඩ කරනකොට. හැම අවස්ථාවකදීම වගේ අපිට වැඩි හොඳ අදහස් ටීම් එකෙන් එනවා. අහන් හිටියේ නැත්තම් ඒ අදහස එන්න විදියක් නැහැ, ලැබෙන්නේ නැහැ. මම ගිහිල්ලා මගේ අදහස ඔළුවේ පටලවන්න පැටවුවොත් ඒකෙන් තමයි මේ ඩිසිප්ලින් එක ඇත්තටම ආවේ. හැබැයි ඒක අපි ඔක්කොටම තියෙන්න ඕන ඩිසිප්ලින් එකක්. හැමෝටම තියෙන්න ඕන ඩිසිප්ලින් එකක්. ඔක මේ මොකද ජෝර්ඩ් මැක්ස්වෙල් කියනවා මේ ලෝකේ බොහොම දක්ෂ මේ නායකත්ව කෝච් කෙනෙක්නේ. මේ නායකයා කරන ලොකුම ආයෝජනය අනිත් අයගේ අදහස් අසා සිටීම. අහගෙන ඉන්න ගමන් නිකන් ඉන්නේ නැහැ. ඔළුව ඇතුලේ ෆෝමියුලේට් කරනවලු වෙන මොඩල්ස්. නෑ මමත් ඇත්තටම කැම කරන කෙනෙක්. ඒක තමයි. මමත් ඕන කෙනෙක් එක්ක කතා කරාම පොඩි ෆෝල්ඩර් එකක් වගේ මගේ මනසේ දාගන්නවා. එයාගේ චින්තනය තියෙන මේ ලයින් එකේ. ඒ සමහරట్లాට අදටත් මම එහෙම හිතන අයත් එක්ක ආරාධනා කරලා වෙලාවක් ගත කරනවා. සමහර විට මම ඔය කියවන පොත්වලට වැඩි දැනුමක් මම ලබාගෙන තියෙනවා. ජීවමාන පොත්වල මිනිස්සුත් එක්ක කතා කරලා. ඒවා ඇවිල්ලා ෆ්‍රෙෂ් ඒ අයිඩියාස් අලුත් පොත පොතේනේ අලුත් අයිඩියාස් ගම් වලට ගියාම ගම් වල මිනිස්සු ගාව තියෙන අදහස් ඒවා හරි වටිනවා. මීට අවුරුදු 10 ගානකට කලින් ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් සීගිරිය වගේ අපේ මිනිස්සු හැදුවා. නායකත්වය ගැන හරි අමුතුම විදිහේ දුටු ගැමුණු චරිතය ගත්තත් යුද්ධයක් මේ දැන් තියෙන යුද්ධ වගේ නිකන් අනාගන්න නැතුව අවම කැෂුවල්ටි වලින් යුද්ධෙත් කරලා ප්‍රශ්න විසඳන අපූර්ව උපායමාර්ගික නායකත්වයන් සංසූට වැඩිය හරි අමුතු උදාහරණ අපේ ඉතිහාසෙ මේ පුංචි රට ඇතුලේ තියෙනවා. ඇයි මෙච්චර දේවල් තිබිලා අපේ උපායමාර්ගික නායකයෝ බිහි වෙන්නේ නැත්තේ? නෑ ඒක මායිමත් තර්කනේ. අපිට තිබුණු අපේ ඒ අනන්‍ය දැනුම් පද්ධතිය බිඳලා දැම්මට පස්සේ ආයි ඒක බලාපොරොත්තු වෙන්න බෑනේ. දැන් බලන්න මම ගන්න උදාහරණයක්. මේ දවස්වල ගන්න උදාහරණය තමයි ඉරානය. කවුද හිතුවේ ඉරානය අපේ භාෂාවෙන් කිව්වොත් මෙහෙම ගේමක් ඉල්ලයි කියලා. හැබැයි හොඳට හොයලා බලන්න අවුරුදු 6000කට විතර පරණ පර්ෂියන් ශිෂ්ටාචාරයේ තිබුණු ඒ ශිෂ්ටාචාරයේ තිබුණු මූල බීජ ඔවුන් රැකගෙන ඉඳලා තියෙනවා. රටට ආදරය කරන ජනතාවක් රටක් තුළ හදන්න නැතුව රටක සංස්කෘතියක් ආරක්ෂා කරගෙන හදාගන්නේ නැතුව මානව සම්පත කියන එක අභිප්‍රේරණය කරන්න මෝටිවේට් කරන්න බෑ. සරලයි මෝටිවේට් කරන්න බෑ. ඒක ආයතනයකටත් අදාළයි. ඒක පවුලට අදාළයි. ඒක රටට ඊට වැඩිය අදාළයි. ඉතිහාසය පුරා බැලුවම ශ්‍රී ලාංකිකයා කියන්නේ මහා පරිකල්පන ශක්තියක්. ඉමෑජිනේෂන් කියන එක අප්‍රමාණයි. ඒකට අපිට තියෙන සාක්ෂි ඇති තරම් තියෙනවා. එහෙමයි කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි රුවන්වැලි සාය වගේ මහා ජේතවනාරාමයේ වගේව හදන්නේ නැහැ. අපිට පුංචි මනසක් තිබුණා. අපි මහා මනසින් දැවැන්තම මිනිස්සු කියලා පැහැදිලි. හැබැයි අද වෙනකොට ඒක ඔබ කිව්වා වගේම වෙනස් වෙලා තියෙනවා. දැන් අද ඉන්නවා ඔබ වටත් ඉන්නවා මේ රටේ ඉන්නවා ව්‍යවසායකයෝ වෙන්න වෙරදරන පිරිසක්. ඔබට දෙන්න තියෙන උපදෙස මොකද්ද ඔවුන්ට? මේ ෆයර් ෆයිටින් මේ ඇක්ටිවිටි බේස් මේ මොකක් හරි එකක් අල්ලගෙන පටුවට හිතන චින්තනය මට කියන්න තියෙන්නේ එකම එක දෙයක්. ඒක වචනයක් ඇත්තටම කියන්නේ. හිතන්න. අපි නොකරන දෙයක හිතන්න හිතුවොත් තමයි අදහස් එන්නේ, විසඳුම් වෙන්නේ, වෙනස් විසඳුම් වෙන්නේ, නිර්මාණශීලී විසඳුම් වෙන්නේ. හිතන්න.
ඒක තමයි වචන. ඔබ උපාය මාර්ගික නායකයෙක් හැටියට චින්තකයෙක් හැටියට 2040දී ලංකාවේ ව්‍යවසායකත්වය දකින්න කොහොමද? දකින්න ආස කොහොමද? කැමති කොහොමද? අපිට ව්‍යවසායකත්වය බලගන්නට පුළුවන් වුණොත් මේ රටේ ඒ සඳහා අවශ්‍ය දැනුම නිර්මාණය කරගන්න පුළුවන් වුණොත් ඒ සඳහා අවශ්‍ය ඒ පරිසරය නිර්මාණය කරගන්න ලැබුණොත් අපි මේ ඉන්නේ 26 38දී ඒ කියන්නේ අවුරුදු 12කදී 38 වෙනකොට අද පටන් ගත්තා අපිට අනිවාර්යයෙන්ම කලාපයේ ආර්ථික වශයෙන් දියුණු රටක් වෙන්නට පුළුවන් අවුරුදු 10ක් කාලයක් තුළ මේ අවුරුදු 12 කියන්නේ අපේ මේ හෝඩි පන්තියේ ඉන්න දරුවෙක් අවුරුදු 12කදී සූදානම් වෙලා ඉඳී මේ පණිවිඩය අරගෙන ගියපු අපේ පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවේ වැඩි අතට ගන්න. අද 6 පන්තියේ ඉන්න දරුවෙක් අපි මේ විෂය උගන්වුවොත් උදාහරණයකට ඌගේ මනස වෙනස් කරොත් ඌ තව අවුරුදු 6කින් සූදානම් වෙලා තමයි එළියට එන්නේ මේ කියන වෙනස නිර්මාණය කරන්නට මනසින්. එතකොට අපි ගත්තොත් අද අපි උට වුණත් අවුරුදු 5ක් ඇතුළත අවුරුදු 5ක් කියන විශාල කාලයක් යමක් කරන්නට ඕන නම් අපිට මේක වෙනස් කරගන්නට පුළුවන්. අර සමහර කම්පැනි මහ දැවැන්ත සමාගම් වලට ගෙනාපු ඒ විෂනරි විසඳුම් දෙන්න පුළුවන්. සම්පත් දාති දෙකයි භෞතික සම්පත් මානව සම්පත්. ඔච්චරයි රටකට තියෙන්නේ. ඔච්චරයි. එතකොට මේ භෞතික සම්පත් කියන්නේ පොළවේ තියෙන ඒවා, පොළව යට තියෙන ඒවා, වැල්ලේ තියෙන ඒවා, මූදේ තියෙන ඒවා, ආසේ තියෙන ඒවා මේවා භෞතිකයි. හැබැයි මේක ප්‍රයෝජනයට ගත හැකි සම්පතක් බවට පත් වෙන්න නම් මානවයා මැදට එන්න එපා. මේ මැදට එන මානවයා ශ්‍රේෂ්ඨ දක්ෂ නිර්මාණශීලී මානවයෙක් නම් විතරයි මේ භෞතික සම්පත් උපරිමකරණය කරගන්නට එමගින් ධනෙ උපයන්නට පුළුවන්. ඉතින් අපි මිනිස්සුත් එක්ක කරන ගනුදෙනුවකදී ඔබ හිතන්න එපා. මේක එකරයින් වෙන්නත් පුළුවන්. හරියට මිනිස්සුන්ට තේරුම් ගත්තොත්. තේරුම් කරලා දෙන්නත් අපිට පුළුවන් නේ. අපි තේරුම් කරලා දීලා තියෙනවනේ. දැන් අපි වෙනුවෙන් අපි වැඩසටහනෙන් මාසයක් විතර ඇතුළත අපි තේරුම් කරලා දුන්නානේ. තේරුම් කරලා දුන්නා. ඒ ඇවිල්ලා sannivedanaයනේ. ඉතින් sannivedanaය මත ගන්න මට විශ්වාසයක් තියෙනවා. අපි මිනිස්සුන්ට sannivedanaya කරන්නට ඕන. අතාරින්න නැතුව sannivedanaya කරන්නට ඕන. sannivedanaya කළා මිනිස්සුගේ මනස වෙනස් කළා. මේකට එක කරගත්තොත් දිනවකවානුව ඇතුව මට කියන්න පුළුවන් මේ රට දියුණු වෙන විදිය. IGC Campus. Skills for everyone.